Hi guys, travel with Lucky වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි වෙසක් පොහොය නිමිත්තෙන් මගේ ගමේ සිල් වෙහෙරගලාරාමේ සිල් සමාදන් වූ උපාසක පිරිසට දහවල් දානය ලබා දුන්නා. වෙහෙරගලාරාමේ පිහිටලා තියෙන්නේ ගිරිඋල්ල නගරේ දොඩම්පොත්ත ගමේ ගල් තලාවක් මතයි. හරිම නිස්කලංක සුන්දර ස්ථානයක්. මෙම ආරාමේ ගල් තලාව මත ජලය නොසිඳන ස්වභාවික ගල් පොකුණක් පිහිටලා තියෙනවා. මම මේ දානය දෙන්නේ 14 වෙනි වතාවට. පුදුමාකාර හිතට සැනසීමක් දැනෙනවා. ඔයාලත් ඕනනම් ආරාමය සඳහා දානයක් බාර ගන්න පුළුවන්. සෑම සතියේම බෝධි පූජා වැඩසටහන් පවත්වනවා. ඕනෑම කෙනෙකුට පිහිට ලැබෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඔයාලත් ඇවිල්ලාම බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් guys වීඩියෝ එක දිගටම බලන්න. ගිහිල්ලා එන්නම්. අරගෙන යනවනේ මේවට ගාලා ඔය දුර හරි ගත්තලා දෙන්න අර පාරේ වහන්න අරගෙන ඒවා වාන්න ඕනේ නෙමෙයි තියන් කියන ආහාර වල වරහතෝ ගච්ඡාමි ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සම්මංගල මුත්තේන සච්චවද්දේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවද්දේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවද්දේන සුඛේ දීඝායුකෝ භව යානේත භූතානි සමාගතානි බුම්මානි වායානි මන්තරිකේ අංගේව භූතා සුමයා භවන්තු අතෝ නිසක්ඛච්ච සුනන්තු පාසිකං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා සදාය දේවාදේවතු ඥානන්තේ වලින් තස්මාහි නේරක්ඛත අපමත්තා යං කිංචි විත්තං විදවා උරං වා සග්ගේසු ආයං රතනං පණිකම්මනෝ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේගේ ආශිර්වාද රැකලා සෑම හිතකටම සෑම ජීවිතයකට මහා වෙසක් දවසක් වේවා ඒ විතරක් නෙවෙයි දරුවෝ මොනෝ මතුරු වෙනවා උත්තම් සතරංගයන් කපුව ඒ දාතිය පිරිසිදු වෙනවා බුදුරජාණන් වහන්සේ පහළ අපට මොනවද දේශනා කළේ 5,12,000 පහළ වුණා සබ්බ පාපස්ස කරනවා කුසලස්ස සම්පදා සත්‍ත්‍ය පරියෝදපං ඒතම් බුද්ධානුශාසන මොනවද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔයගොල්ලෝ නැමෙති නාම පව් කරන්නේ නැතුව ඉන්නේ හොඳ වැඩ කරන්න හොඳ වැඩ ටික ටික පුරුදු කරනකොට හොඳටම හොඳ වෙනවා ඒ නිසා මේ ආතම හොඳ වැඩ අපිට මේ අතරතුරදී නරක රසික පහළ වෙනවා දැන් හොඳ මානසික රසිකත් පහළ වුණා අනේ මම මේ ලේවදා කොච්චර හොඳයි කියලා මොකක්ද ඒකේ හොඳේ කල්ප කෝටි ගණන් මරණා මරණයටපත් වුණා ඉතින් මේ වාගේ දේවල් නිවන් දකින්නාතුරු මේ එක හිතකටවත් පහළ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රේදා දුක කඩනොත් කොහෙන්ද ගිහිල්ලා බෙහෙත් තරම් දෙනවා පුතේ අපට. සත්පුරුෂයෝ ඉදිරිපත් වෙනවා, නැත්නම් නෑයෝ ඉදිරිපත් වෙනවා. ඒ ඕනෙන් මැරිලා. ආය කල්ල කෝටි ගණනකින් එන්න හම්බ වෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙට නෙවෙයි කොහාටවත්. ඒ නිසා පියවි විතාලා දොරට කියලා දෙන්න මම අසනාවන්ත දෙමව්පියෝ රූවන්තන් ජීවත් වෙන්න ඕන නිවැරදි වේ. එතකොට අපිට හතට වෙයි. ලෝතර බුදු කෙනෙක් පහළ වෙන්නේම මේ මහා දුක්ඛින වලින් නිමෙන්නයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. බුද්ධෝහං බෝධිසාමි මුක්තෝහං ජනතරෝ තින්නම් සාරිසාමි සංසාරෝගා මහ්බය. මම මේ බුදුනේ උඹලා නිසාමයි නැත්තම් මට එදා තිබුණා දීපංකර පාද මොලේ සුමේද තාපසේන මහන්තේ නිවන් දැකලා ඉවරෙන්න නෑ කල්පනා කරනවා මම වාගේ කෙනෙක් මේ උතුම් මේ දේවල් කරගන්න සුදුසු නෑ මේ සත්‍යයෝ ඉපදෙනවා මැරෙනවා පාවේ යනවා කියලා දකිනවා මේ නුවණ දැකලා තමයි ඒ මඩ වලේම ටිකා වෙලා ඒ වෙනගත්තේ මගේ බෝසතාණන් වහන්සේද මේ තාපසයන්න් වහන්සේ. ඉතින් අපට ඒ කාන්දේම නිවැරදි මඟ යන්න තමයි ලෝකේ මනුෂ්‍යයන් අතරින් උතුම් මනුෂ්‍ය තමයි බුද්ධ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වෙලා අපට කිව්වේ හොඳ සිතවිලි සිතන්න, හොඳ වචන කතා කරන්න, හොඳ දේ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපට දන්වන්නේ. නරක වැඩ කරන් තමයි දෙවි දත්තර මස්සිනා හිටියේ. මස්සිනාට තිබුණා ලෝතර බුදුහාමුදුරුවෝ එක නෑ නිදහස් වෙන්න නෑ කියන දේ අහුවෙම නෑ ඔලෝ පලාගෙන ගියා ගහක්වත් කොලයක්වත් හරියන්නේ නෑ ඒ වුණාට ඒකාන්තෙම කවදා හරි නම් පුදු වෙනවා එහෙම බෑ දැන් දුක් විඳලා ඉවරයක් නෑනේ ඉතින් අපි කල්පනා කරගන්න ඕන අපේ බුදුහාමුදුරුවෝ අපට ඇත්ත දෙයක් සත්‍ය දෙයක්මයි කතා කරන්නේ ඔව් කරන්න එපා පින් කරගන්න හොඳට කරන්න කියලා. ඒ නිසා අද බොහෝ හොඳ වැඩ තමයි වාසනාවන්ත පුතා මුල් වෙලා දෙමව්පියෙකුට කරගෙන නැන්දම්මල මාමලෙකුට කරගෙන දරුවෝ ටික දැන් තේරෙනවා. දැන් අවුරුදු ගානක් දැන් පුතාලටත් තේරෙනවා අපි තාත්තලා අම්මලා සියලා කිරි අම්මලා හොඳ දේමයි කරන්නේ. බෝසතාණන් වහන්සේ කියපු විදිහට අපේ අම්මලා ඇසිරෙනවා කියලා සන්තෝෂ වෙන්න ඕනේ.
එනිසා සන්තෝෂෙන් වන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ යානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති අක්තිදෝ අන්න කියන්නේ තමන්ගේ වස්තුව වටිනා වස්තුව දානෙ දෙනවා. දැන් අද මේ වටිනා වස්තුව බුදුහාමුදුරන්ට වාහන පහතරන් සලස්සලා දානෙ වැඩමෙව්වා. පැය වාගයකට හෝ පැයකට හෝ වාහන පූජා කර බුදුහාමුදුරන්ට. එතකොට සැප ලැබෙනවාමයි. ප්‍රාර්ථනා කරක් නැතත් ලැබෙනවා. වාහනයක් ගන්න කොහොම හරි ලැබෙනවා. ඒ වගේම වස්ත්‍ර ලැබෙනවා. සියල්ලක්ම ලැබෙනවා. දාපම් පූජා කරගත්තාම ආවිෂ වර්ණ සැප බල ප්‍රඥාව කොටෝම ලැබිලා තිබෙනවා. ඒ නිසා තමයි පැන සත්තුෂයන් අතෙන් අපේ උරාවේ දුවලා ඒ විදියට පැමිණිලා මේ පින්කමට සම්බන්ධ වුණේ. ඒ වගේම අපේ ගාම් පිතා ඒ විදියට අපේ වාසනාවන්ත හැම දිනම පැමිණිලා අද ඒ උතුම් බෝධිසත්වයේ සත්දවසේ සියලු දෙනා උදේ පාන්දර ඇවිල්ලා මේ උතුම් පින්බිමට ඇවිල්ලා ඒ විදිහට අටසිල් සමාදන් වෙලා ආදි වට්ටම සමාදන් වෙලා වන්දනමාන කරලා විපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරා. ඒවා දැන් කීකියුත් අපි පුතාලට දැන් බලගෙන මේ නෝනා වළඳලා කියයි. ඒ නිසා කල්පනා කරගන්න පළවෙනියෙන් බුදුරජාණන් වහන්සේට පදකට වන්දනමාන කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ දහම්ගුණ සංඝගුණ වන්දනා කරලා චෛත්‍යයන් වහන්සේලා බෝධීන් වහන්සේලා ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කරලා මහා බල සම්පන්න කුසල රාශිය පිට සිද්ධ කරගත්තා. මේ ආමිෂ වටෙන් තමයි අපි වැඩියෙන්ම කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දෙන්නමයි හිත පහදන්නේ. ඉතින් දෙනකොට අපිට පුළුවන් අපේ මේ දාන වස්තුව අතහරින්න පුළුවන්. වස්තු අපි දානේ දුන්නච්චරයි. ආය අපි ඒක පස්සේ ලවන්නේ. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙලා දුන් දේ සැප විපාක පාල දෙනවා. නුදුන්නා දෙයක් නැත්තම් ඉන්නේ ජලයෙන් වේ අංගේ මුනියන්ගේ විනාශ වෙනවා නැත්තම් රාජ සම්තක වෙනවා. කිසි දෙයකට අහු වෙන්න වස්තුවක් තමයි මේ පුතා දුවේ. ඒ ඇවිල්ලා ඒ දිහට ඒ හැමදාම මේ මාසිත දානේ පූජා කරගන්නේ. අපේ අම්මලා තාත්තලා හතට කරනවා. අම්මලා තාත්තලා සියලා කිරියම්මලා මේ පළකින් ඉන්නවා නම් ඒත්තන්ට මේ පින් අම්ම ඉඳන් වෙනවා සත්‍යයි. ඒ ශිරෝමණී කුසල් වන්දනාවට සෑම දිනකටම අතේ දුන්නා වූ උයන්ට පිහින්ට පුදලා වුණා වූ ඊය පෑදම් කරා වූ සෑම දිනකටත් මෙලෙසක පරලොව සැප අමා මහ නිවන් සැප ලැබේවා කියලා සාදු කියන්නේ. සාදු පැතමකටම ලෝකයේ ශාසනයක් ස්ථානයක් වාසනාවන්ත පුතාවන් දුවල පවුල නැතිනම් ගෙවල් දරුවල් කෙත්තට නුඹුරුවත් යාන වාහන හරකවන අරස්සා කරන අල්පේසා මහේ සාදු පින්පත් රසයන් උදන් වේවා. දෙවියෝ පින් අනුමෝදන් වීමෙන් අධික විපත් දෙකගේ ආශිර්වාද කර සෑම දිනකට ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාද කුටුම ලැබේවා. විශේෂයෙන්ම යන්තාඥ පරලෝකයෙන් ඉන්නවා මව්පස්යෙන් පියපස්යෙන් කිරියම්මලා සීයලා අම්මලා තාත්තලා ගුරුවරු දෙමව්පියෝ ඒ විදිහට ඒ කට්ටියට මේකෙන් අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. සසල ගමන සුවපත් වේවා. නිවන් සුව ලබත්වා. විශේෂයෙන්ම ජීවිතේ පුතා ඒ දවසින් අත ලොකු වෙනවා මහත් වෙනවා. ගුණනුවණුත් ඒ විදිහට දෙවියන් වෙනවා. දාන දෙනකොට ඒවට හිත දෙනකොට ඒ කාන්තේම නෝන පහල මත වෙනවා. ආහාර පාන කවදාවත් නිවන් දකිනාතුරු නැහැ බෑ කියන දකහඳ සිද්ධ වෙන්නේ ගහක් ගලක් උඩට ආහාර පාන හම් වෙනවා. ඒ වෙනවා සන්තෝෂයෙන් තෝන අපේ පුතා දුව ඒ විදිහට පොලිසිය වැඩ කරන සෑම දෙනා සත්පුරුෂයන් වතෙන් සන්තෝෂයෙන් ඇති. ඒ වෙනවා අම්මලා තාත්තලා කිරියම්මලා සීයලා නැහැ සෑම දිනම එකතුලා කරගත්තා වූ ශේරුම්පින් සංගදනාට මෙලෙවින් ආහාර ආරෝග්‍ය ආදී සැප සම්පත් කරා වන්න කායික මානසික වේවා හිතට පාත්‍රා මුදුන්පත් වේවා සත්පුරුෂ සසර දිනෙන් දිනම ලැබේවා ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ සසරලන්න වේවා. සංගදනාටම සිත සාන්තිය අපත උදා වෙලා චේරි පුතාලගේ ගැනීම බාධාවක් නැතර පැහැගෙනවන්ට වාසනාව ලැබේවා. පසේ බුදු මහරහතන් වහන්සේලා නිමිෂණ ජීවන රැඩියා වූ අමාමානිය සාසත් කරගන්න පාරමිතාවක් වේවා කියලා පස්සේ හිටවන්න. හතර ගන්න. නැබේ පොලිසියට පඩි වැඩි වෙනවා. වැඩි වෙද්දී